ආයුබෝවන් හැමෝටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන හැමෝටම අද මම කැම්ප් කරන්න යන්නේ. අද කැම්පින් එකට දොරගත්තේ පුංචි ලෝකාන්ති. පුංචි ලෝකාන්ති කියන්නේ මඩොල්සිම පුංචි ලෝකාන්ති. මෙන්න මේ තියෙන්නේ මම දැන් එතන මේ ඉන්ට්‍රස්ට් වෙන තැන ඉන්නේ. මේ තමයි ගහලා තියෙන බෝඩ් එක. මෙතනලා මෙන්න මේ හරියෙන් මෙතනලා කිලෝමීටරයක් උඩට යන්න ඕනේ. මම මෙහෙට ආපු විදිය උඩට ගිහලා කියන්න. දැන් මෙන්න මෙතන මේ බෝඩ් එකක් දාලා තියෙනවා. ඒ කියන්නේ මෙතන මඩුල්සිම වර්ල්ඩ් ඉන්ඩ් එකට යන්න තියෙන කිලෝමීටරයක් මෙන්න මෙතන මේ තියෙන පාරෙන් උඩට යන්න ඕනේ. එතකොට මඩුල්සිම ටවුන් එකට කිලෝමීටර් 23ක් තියෙනවා මෙතනලා. පස්සර ටවුන් වලට කිලෝමීටර් 42ක් තියෙනවා. එතකොට බදුල්ල ටවුමට කිලෝමීටර් 61ක් තියෙනවා. මම ආපු විදිය පාර ගියා අපි දැන් ඉස්සෙල්ලාම මම දැන් මෙතන බැස්ස විතර දැන් වෙලාව 3යි හරියටම 3යි වෙලාව. මම හිතුවේ මේකට වහයි කියලාද වහින පාටක් නැහැ. මේ එනකොට නම් පොඩ්ඩක් වහි වලාකුළු වලින් බර වෙලා තිබ්බේ. ඒත් දැන් මේ යව කරලා තියෙන පේනවනේ ඔයාලට. මේ අපි දැන් මෙතන පාරෙන් උඩට යන් ගිහිල්ලා මගදී මම ඔයාලව හම්බෙන්න. අපි යමු දැන් උඩට. මේ මඩොල්සිම මුහුදු මට්ටමේ ඉඳලා 1300ක් උඩින් තමයි පිටලා තියෙන්නේ. මෙන්න මෙතන උඩට තමයි යන්න තියෙන්නේ. අපි යමු උඩට. හරි ලස්සනයි. අන්න අර ගහේ පාර වෙන දන කහ පාට මල් පිපිලා. මේ තියෙන්නේ අපි පැත්තේ නම් මේවට කියන්නේ ඇහැල ගස් කියලා. මම දැන් මේ ගස්වල මල් පිපෙන කාලෙ මේ. බලන්න. යමු උඩට. මෙතන හරි ලස්සන දන. ඔයාලා මෙහෙට එනවා නම් බදුල්ල ටවුමට ඇවිල්ලා බදුල්ල ටවුන් එකෙන් පස්සර ටවුන් එකට එන්න ඕනේ. පස්සර ටවුන් එකෙන් මඩොල්සිම ටවුන්ට ඇවිල්ලා මඩොල්සිම ටවුන් එකෙන් හැලමාන කියන හන්දියට එන්න ඕනේ. එතනින් උඩ තමයි අර මම කලින් පෙන්නපු පාර තියෙන්නේ. ඒ කියන්නේ මේ පුංචි ලෝකාන්තයට යන පාර වැටලා තියෙන්නේ. බස් එකේ එනවා නම් බදුල්ල ඉඳලා පස්සර බස් එකක් අරගෙන පස්සර බස් එක කට නගින්න ඕනේ මඩොල්සිම හරහා යන. මෙතන ඇලමාන හරියට 227ක් වගේ තමයි වැටුනේ ටිකට් එක න. පාර හොයාගන්න අමාරු නෑ. මොකද කොන්දොස්තරට කිව්වම මේ අදාළ තැන බස් යනවා. ඒ වගේ තමයි මේට එනවනම් මතක් කරලා මේ වතුර පල්ලෙන් අරන් යන්න. මොකද මට පේන හැටියට මේ උඩ පොයක් ගන්න වතුර ගන්න තැනක් නෑ. මොකද බස් එක පස්සට ඉඳලා පිටමාරුවට තමයි යන්නේ. එතකොට පිටමාරුවට යනකොට ඒ කට්ටිය මෙතන පොඩි හන්දියක් හම්බ වෙනවා. එතෙන්ට යන අම්බලම හන්දිය කියලා. ඒ අම්බලම හන්දියෙන් වතුර පුරව ගන්න. එතනින් Tamanට මේ කැම්ප් කරන්න යනවා නම් ඕන කැම්ප් ජාති ගන්න පුළුවන්. එයාට මම රෙකමන්ඩ් කරන්න පුළුවන් තරම් බදුල්ල ටවුන් එකේ අරන් එන්න තමයි. මොකද මේ මෙතන අම්බලම ජංක්ෂන් එකෙන් උඩට ආවට පස්සේ ආය කඩයක් නැහැ. අපිට අවශ්‍ය කරන කිසි දෙයක් ගන්න නැහැ. මේ වර්ල්ඩ් ඉන්ඩ් එකේ කැම්පින් කරන්න යනවා නම් දැන් අරගෙන තමයි මේ හොඳ මම දැන් මේ පාර මොකක් ඇවිල්ලා තියෙන්නේ. බලන්නකෝ මේ හැරෙට පේන view එක. දැන් මේ පැත්තේ බලාකුළු ටික ඔය පේන්නේ. බලමු අපි ක්ලයිමේට් එක වෙනස් වෙද කියලා. දැන්ට නම් මේ විදිහට තමයි පේන්නේ. මොකද අබුව වැටලා තියෙන්නේ දැන්ට. මෙන්න මේ පාර දිග තමයි උඩට යන්න තියෙන්නේ.
පේනවද දන්නේ මෙන්න මෙතනින් මේ තියලා තියෙන පාර. ඔන්න ඔය පාර දෙක තමයි අපි මේ බදුළු ඉඳලා ආවේ. ඔහොම ඇවිල්ලා ඔන්න ඔය දිගෑල්ල තමයි ඔන්න ඔතනින් අර මං කිව්ව තැනින් ගොඩ වෙලා මෙන්න මේ පේන පාර දිගට අපි ආවේ. මෙන්න මෙතනින් මේ පල්ලෙහා පේන පාර තමයි පිටමාරුවට යන පාර. ඒ පැත්තෙන් ගලහට බදුල්ලට ඒට යන්න පුළුවන්. අපි දැනට යන පාර තමයි මේ තියෙන්නේ. මේ පාර නම් ටිකක් මේ සෝදා ගිහිල්ලා කැඩලා මෙලා තියෙන්නේ. බයික් වල හරි 4 wheel එක හරි එන්න පුළුවන්. ඒත් බයික් එක යනවා නම් මේ තැන් දෙක තුනක් තියෙනවා. අන්න අමාරු. එතන තනියම යන්න පුළුවන්. දෙන්නෙක් එක්ක නම් බයික් යන්න අමාරු. මේ ටිකටම යන්න පුළුවන්. මේ වුණාට අර තැන් දෙකේ දෙන්නෙක් එක්ක යන්න අමාරු. එතන තනියම තමයි බයික් එක ගන්න ඕන. වාහන වල එනවා නම් බොහොම පරිස්සමෙන් එන්න. මොකද මේ තියෙන පාරවල් හරි පටුයි. වාහන දෙකක් පාර මාරු වෙන්නේ හරි අමාරුයි. මොකද මේ අතන මේ මණ්ඩෝසමේ ඉඳලා ඇවිල්ලා කෑම කන්න වත්තන හන්දිය තියෙන්නේ. එතනින් පස්සේ පාර කොහොමත් පටුයි. මේ පාරේ බෝඩුත් දාලා තියෙනවා ප්‍රවේශමේ රියපදවන්න කියලා. මොකද එන්න තියෙන්නේ බෑමුක. බෑමුවගේම වංගු වැඩි. වංගු වැඩි ඉඳ එන වාහනයක බොහොම පරිස්සමෙන් එන්න කියලා තමයි කියන්න තියෙන්නේ. තමන් සේෆ්ටි තියන්න ඇවිල්ලා බලලා විඳලා යන්න. මම හිතන්නේ මෙතන බලන්න යන්නයි කැම් කරන්නයි ටිකට් ගන්න ඕනේ. මෙතන බෝඩ් එකක් දාලා තියෙනවා. මම හිතන්නේ ටිකට් කවුන්ටර් එක තමයි අර මෙන්න මෙතන යන්න තියෙන්නේ. මම හිතන්නේ ටිකට් කවුන්ටර් එක අද වහලා වගේ. අපි එතන ගිහලා බලමු. ඔව්. ටිකට් කවුන්ටර් එක වහලා තියෙනවා. කරන්න දෙයක් නැහැ. ඒ ගැන આવොත් අපි ටිකට් එකක් ගමු. නැත්නම් අපි ඉඳලා කැම්ප් කරමු. යා ඉස්සරහට. අනේ එනවනම් මෙතන අපිට නම් ගන්න බෑ. මොකද වෙන තැන් වල වගේ නෙමෙයි. මේ මෙතන මේ ඩස්බින් දාන්න තැනක් හදලා තියෙනවා. මං ඔයාලට කිව්වනේ පල්ලෙහාදී වතුර අරන් එන්න කියලා. ඉස්සර මෙතන වතුර ගන්න තැනක් තිබ්බේ නැහැ ඇත්තටම. ඒත් දැන් මේ මෙන්න මෙතන ටැප් එකක් දාලා තියෙන්නේ. මෙහෙම වතුර ගන්න පුළුවන්. ඒතර වොෂ්රූම් තියෙනවා. ඒවටත් වතුර ගන්න පුළුවන්. මෙන්න මේ හරිය තමයි මෙන්න මෙතන ටිකට් කවුන්ටර් එක තියෙන්නේ. එතකොට එතන ටිකට් අරන් මෙන්න මේ පේන පාර දිගෙන් තමයි ඔයාලට යන්න තියෙන්නේ. මෙන්න තමයි view point එකට යන්න තියෙන්නේ. එතකොට එතන මොන පල්ලෙහෙන් කෙලිම තමයි මෙන්න මේ හරිය තමයි ටැප් එක තියෙන්නේ. මෙන්න මෙතනින් ඔයාලට වතුර ගන්න පුළුවන්. අපි යන ඉස්සරහට මෙන්න මෙහෙන් තමයි යන්න තියෙන්නේ. මේක මුදුන්ට යන්න තියෙන්නේ. අපි උඩ නගමු. මේ රෙන පඩිපෙළ දාලා තියෙන්නේ. මේ හරි තමයි මේ view point එකේ අන්තිම තැන. ඉතින් මා ලස්සන ලොකේෂන් එක පේනවා. අපි බෑග් එක තියමු. මේ පැත්තෙන්ට දැන් පේන view එක
මේ පේන්නේ මඩුල් සීම පදන. ඒකට ඔයාලා පේනවද දන්නේ මෙන්න මෙතන උඩින් ඒ රත් කැලේ පදන තමයි පේන්නේ. එතන කට්ටිය කැම්ප් කරලා ඉන්නේ. එතන අර මේ මෙතන මට නම් පේනවා කැමරේ පේනවද දන්නේ නැහැ. එතනින් උඩ පේන්නේ රත් කැලේ ෆස්ට් පීක් එකයි ඊට උඩින් පේන්නේ රත් කැලේ සෙකන්ඩ් පීක් එකයි. ඒකට ඔහොම මේ පැත්තට ආපුවාම මේ පැත්තට දුරින් පේන්නේ නුවර පැත්තට වෙන්න. ඔය වික්ටෝරියා ජල සීටි තමයි පේන්නේ. සෝ ඔහොම මෙහෙට ආපුවාම මේ පැත්තේ නම් අපන පොඩි වැවක් වගේ එකක් පේනවා. ඒක මොකද්ද කියලා හරියටම නම් කියන්න දන්නේ නැහැ. එතකොට අද මාර chance එක කියන්නේ මෙතන මියුදු මාඩු ඉන්න හරි ලස්සන පේනවා මේ ලොකේෂන් ටික. එතකොට මේ පැත්තට වෙන්න ඔය පේන්නේ මයං එන සයිඩ් එක. මයං එන සයිඩ් එක. එතකොට මෙන්න මෙතනින් මෙන්න මේ හරියෙන් මෙන්න මේ පීක් එක පේන උතරින් එහා පැත්තේ මෙතන පේන්නේ ඒ සයිඩ් එකට වෙන්නේ මපකන්දවයි පරාක්‍රම සමුද්‍ර පැත්ත තමයි පේන්නේ. මෙන්න පීක් එකකින්ද ඕක වැහිලා තියෙන්නේ. අපි යම් පල්ලෙහාට. පල්ලෙහා මම හිතන්නේ අතන මුංජි ලෝකාන්තේ පේන තැනින් පේන ඉතින් අපි එතෙන්ද මුල මඩපිලි සීමටම අද මං විතර කෑම් කරන්න ඇවිල්ලා ඉන්නේ. ඇත්තටම තව වෙලා තියෙනවා දැනට. වෙලාව 4යි හරියටම. කවුරුත් තේිද්ද දන්නේ නැහැ. මෙන්න මේ හරියට මේ පේන්නේ පල්ලෙහා. එතන ගෑවුමක් තියෙනවා. අපි අතනින් බලමු. කට්ටිය ඇවිල්ලා බලලා යනවා. හරි මොකද මේ හරි දැන් මම බලන්න කට්ටිය එනවා ටික ටික. මම හිතනවා කැම්ප් කරන්න කවුරුත් එන්නේ නැති වෙයි කියලා. මෙතන බෙන්ච් ටිකක් එහෙම ගහලා තියෙනවා. ඒකෙන් තමයි අර මුංජි ලෝකාන්තේ බැලුම් තියෙන්නේ. මේ තියෙන්නේ මේක තමයි තියෙන්නේ. අපි දැන් ඉස්සරහට එතනින් බැහැලා මෙතන හරියට පේන්නේ. මෙන්න මෙතන තමයි පුංචි ලෝකාන්තය කියලා කට්ටිය බලන්න එන්නේ. මෙන්න මේ හරිය මේ කලින් නම් දෙබර කුඩු තිබ්බා කියලා මේ දැනගන්න හම්බුණා. දැන් නම් තියන් කියලා පේන්නේ නැහැ. යන ප්‍රවේශමෙන් ඉන්නේ මොකද මේ දෙබර කුඩු තිබ්බොත් එමේ හුලම් පාරට මේ කට්ටිය විශ්ලා එන උඩට. ඔය මං අර කලින් පෙන්නපු පීක් එක තමයි මේ ඒක උඩට යන්න බෑ. මේ හුලම් පාරත් වැඩි අල්ල ගන්නවත් විදිහක් නෑ. මේ අපිට වෙලාවක් තිබ්බොත් යම් උඩට බලන්න. බලමු මෙතෙන්ට බලට පරාක්‍රම සමුද්‍ර ඒරියා එක තේනවද කියලා. මම හිතන්නේ මේකට පේන්නේ නැහැ. අර වෙහින් ජලාශයක් එකක් පේනවා. කැමරෙන් නම් පේන්නේ නැතුව ඇති. මම දන්නේ මේ මෙතනින් එහා පැත්ත තමයි තියෙන්නේ වැහිලා තියෙන්නේ. අපි ඕම් යා ගොඩ ටෙන්ට් එක සෙටප් කරගන්නත් ඕනේ. අතන අවුවසර වැඩි.
මොකුත් කරන්න දෙයක් නැහැ. ඒ හින්දා අපි හිතනවා මිනිහලක් ගහ ගන්න වෙයිද කියලා රෑ. තමාට වැස්සොත් තේරුමක් නැහැ. සීතල නැති දැන් තියෙන රස්නෙත් එක්ක ඒත් ෂුවර් කරන්න බෑ මොකද කඳු මුදුනකනේ ඉන්නේ. ඒ හින්දා මේ හරියේ දැන් අද ටිකට් ගන්න දුන්නාට මම දැන් ටිකට් ගන්නවා මෙතන බලන්න එන අයට මේ හරිය තියෙන්නේ මේ කැම්පින් සයිට්. මෙතන කැම්ප් කරපුවාගේ නටමුංග නම් මම දිනනවා. යාලා ගහක් පින්නි මල. අර පේන්නේ ඩස්බින් එක. හරි ලස්සන තියලා ගිහිල්ලා ඒවා. කිමලා ගහ ගන්න ඕනනොත් මෙතන දැන්ඩ ගහපු එක ඉතුරු වෙච්ච දරටයක් තියෙනවා. වොෂ්රූම් පාසුකම් මේ මෙතන තියෙනවා. ටොයිලට් යන්න මම ගන්න පුළුවන්. මෙතන බෙන්ච් එකක් තියෙනවා. අපි යන් දැන් උඩට මොකද තමයි බෑග් එකේ එතන මේ කට්ටියක් ආවේ දෙන්න. අයින් අපි ටක් ගාලා උඩට මේ ආය කැම්ප් එක කැම්පින් කරන්න මගේ ටෙන්ට් එක සෙටප් කරද්දි හම්බෙමු. අපි යන් උඩට. දැන් වෙලාව 6:16යි. මේ මඩොල් සීම කඳු මුදුනට මම විතරයි. මම මේ වීඩියෝ කට් එකක් ගත්තා ලස්සන වීඩියෝ එකක් තියෙනවා අර පෙන්නන්න. මෙන්න බලන්න. හරිද? දැන් මේ සන්සෙට් එක මේ පාට වෙනස් කර කර ඉර බහන යන ගමන් තියෙන්නේ. මේ බලන්න. අර පැත්තේ ඔයාලට පේනවද දන්නේ නැහැ. වලාකුළු ටික බහැලා තියෙන මම වලාකුළු වැඩි හුඩින් ඉන්නවා. මේ බලන්න දැන් අහස පේන හැටි. මෙන්න මෙතන තියෙන වලාකුළු ටික වෙනම පාටක්. තැඹිලි පාටයි. මේ දැන් පේන view එක මෙතෙන්. මම දැන් මෙතන බෙන්ච් එක උඩ ඉන්නේ. ඇත්තටම මේ view එක දැක්කම මට විස්තර කරන්න තේරෙන්නේ නැහැ. ඒක මාරම ලස්සනයි. මේක විඳින්න නම් කඳු මුදුනට එන්න ඕනේ. අර පේන අතනේ. ඔයාලට පේනවද දන්නේ ඉර බහන යනවා. අර වැහි වලාකුළු වලාකුළුත් දන්නේ නැහැ. අලු පාටට පේන්නේ. මේ මාර්ගදර මාරම ලස්සනයි. වැහිලා තියෙන ඉඳ.
අද දිනවා රෝස් කරපු පානොයි සොසේජස් මිත්තර ඔමලට් එක්ක. එන අපි දැන් කමු. එහෙනම් අපි තරයට ගාලා නිදාගන්න කියලා හදන්නේ. උදේ ලස්සන view එකත් එක්ක අමු එන හැමෝටම good night. දැන් උදේ වෙලාව 5:00 විතරයි. ඊයේ මාරම සීතලයි. වැස්ස නැතුණාට හුලංසර වැඩි උඩට. අපි දැන් මඬුරු සෙමුන්ට මුළු ලංකාවම ලස්සන වෙන ඇඩි බලන්න. එන්න පිට ගියා. ඩෙලි කරලා නැහැ. තාම පොඩි මිදුම් ගතියක් තියෙනවා. නණ්ඩා කරහරින් අර ඊපෙන්න වැවෙම පේනවා. මේ මෙහෙට වෙන මෙතෙන්ද දැනන්න පේන view එක. කට්ටෝ සීතලෙන් අපි තේයක් හදා ගන්නවා. තේයක් හදා ගන්නවා. ඔයාලා සන්රයිස් එක දිහා බලන්න. එක්ක ඔක්කොම ඇහෙන යන්නේ. මෙතන තමයි මැප් එකේ තිබ්බ බෝඩ් එක. දැන් ඒක මැකිලා තියෙන්නේ. ඔයාලා පේනවද දන්නේ නැහැ. මීදුම් නිසා වැහිලා තියෙන බිබ් එක. ඉත උඩින් තමයි උඩුන්නේ.
දැන් ඉර මුදුන්ලා තියෙන්නේ. ආන් අර සයිඩ් එක තාම මීදුම එනවා. ඔය උඩින් පේන්නේ. ඉස්සෙල්ලා මේ ටික වැහිලා තිබ්බේ. ඔයාලට පේනවද දන්නවද? මේ පැත්තට බලාකොල්ලුයි මීදුම එකට එන්නේ. දැන් මෙතෙන්ට පේන view එක. දෙතාම එතන මුදුන් එන්නේ. Walaupun nggak lagi nih, kali bakal pikir. Nah, mama sunduru kan, sama dengan dan alut cari kau yang hamu nanti. හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.